කොළ පාටට තියෙන ගොයන් වලින් පිරුණු කුඹුරු යායෙන් වටවුණු ඈතින් වැවක දර්ශනයක් නෙත ගැටෙන තැනක ජීවිතයේ සුන්දර කාලයක් ගෙවන්නට ලැබීම මා ලද භාග්‍යයක් කියලා මම හිතනවා. උදෙන්ම බුදු සාදුට මල් වට්ටියක් පූජා කරලා පහන තියලා දවස ලස්සන්ට ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මම දවස පටන් ගත්තා. අද අපේ ගෙදර ලොකු වැඩක් වෙනවා. ඒ තමයි අපේ ගෙදර තියෙන පොල් ටික අද ලෙලි ගහනවා. ඒ ටික හෙට උදේ පාන්දරම දඹුල්ලේ මාකට් එකට අරන් යන්න ඕනේ. ලෙලි ගහන වැඩේ ඒ පැත්තේ වෙනකොට මායි බබයි මෙතන පොඩි වැඩක් කරන්නයි හදන්නේ. අපේ අප්පච්චි තක්කාලියට වගේක් තවන් දාලා. ගොඩක් නම් නෑ. එයාට ඒව හදන්න වෙලාවකුත් නෑ. ඒ හින්දා මං හිතුවා මේ පැකට් ටිකට පස් ටිකක් දාලා ඒ ටික පැල කරන්න ඕනි කියලා. ඒ වැඩේට මට උදව් කරන්නේ කවුද දන්නවද? මෙන්න මෙයා. මේ වැඩේ ඉවර කරනකොට ටිකක් දවල් වෙලා. අපි ඒක කරනකොට ලෙලි ගහන වැඩේ භාගයක්ම ඉවරයි. පොල් ලෙලි ගහනවා කියන්නේත් ලේසි වැඩක් නෙමේ. එයාලා ඒකට ගොඩාක් මහන්සි වෙනවා. දවසට පොල් ගෙඩි 1000ක් 1200ක් වගේ ලෙලි ගහනවා කියන්නේ ඔයාලා හිතන්නකෝ. දැන් දවල්ට උයන්න අම්මටත් උදව් කරලා මේ කරන්න හදන්නේ බබාව නාවන වැඩේ. එයා වතුරට හරිම ආසයි. බබාලා කොහොමත් එහෙමනේ. එයාව නාවලා එතනින් ගන්නවා කියන්නේ නම් කරන්න අමාරුම වැඩක්. එයාගේ සෙල්ලම් බඩු ටික මේකට දාගන්නවා. ඊට පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නෙ. එයත් එක්ක මාත් එතන සෙල්ලම් කරනවා. මොකද නැත්තම් බෑන් මාවත් ඉතින් නෑ වෙනවා. එයාගේ මේ දඟ වැඩත් එක්ක තමයි දවස ගත වෙන්නේ. එයා අපි ගාවට ඇවිදින් දැන් අවුරුදු 2කටත් ළඟයි. මෙච්චර ඉක්මනට කාලය ගෙවුනද කියලා හිතා ගන්නවත් බෑ. එයා පුංචි හුරතල් මල්ලක්. ඉක්මනට ලොකු වෙන්නේ නැතිව මේ විදිහටම අම්මා ගාවට වෙලා ඉන්න මගේ පුතේ. වෙලාවකට එයා නිදාගත්තම එයා දිහා බලාගෙන මං ඒක කල්පනා කරනවා. මට අම්මා කියන උතුම් නාමය ලබලා දුන්නේ ඔයා මගේ මැනික. අම්මයි අප්පච්චි ඔයාට හරි ආදරෙයි. එයාව නාවලා එයාට කවලා එයාව නිදි කරා. දැන් අපි කන වෙලාව. මේ අඹ මාළුව අම්මගේ. ඒකේ රස නම් ආයේ කියන්න වචන නැහැ. පරිප්පුව මගේ. කොළ මැල්ලුම අපි දෙන්නගෙම. ඒ කෑම එක පුදුම තරම් රසයි. එයා නිදි අතරේ මට පොඩි වැඩක් තිබුණා. අපේ උඩ කාමරේට එන අත්පැටේ දූවිලි ටිකක් තිබුණා. මං දවස් 2-3 ඉඳන් තමයි ඒක පිහදාන්න හිටියේ. මට ඒකට වෙලාවක් තිබුණේ නැහැ. අද ඒකත් කොහොම හරි මම කළා. ඒ වැඩෙත් කරලා එනකොට පොල් ටික ලෙලි ගහලත් ඉවරයි. ඒකෙන් ටිකක් උරත් කරලා මං ඔයාලට කිව්ව නේද ලෙලි ගහන වැඩේ ලේසි නෑ කියලා. අපිට ගෙඩියක් දෙකක් ලෙලි ගහන්නත් කොච්චර අමාරුද. ඒත් එයාලා ගොඩාක් මහන්සියෙන් අපි වෙනුවෙනුයි එයාලා වෙනුවෙනුයි ඒ වැඩේ කරනවා. මායි බබයි ගොඩක් වෙලාවට මෙතනට ඇවිත් සත්තු බලනවා. එයා ඒකට ගොඩාක් ආසයි.
මම කිව්වනේ අපේ ගේ වට වෙලා තියෙන්නේ වෙල්යායවල් වලින් කියලා. මේ ගමේ හැමෝම වගේ ගොවිතැන් කරනවා. ඊට අමතරව බෝගත් වගා කරනවා. දැන් අපේ බීලෝනු තවන්නට එහා පැත්තේ ලියදු කීපයක ඒ මාමා මිරිස් වගා කරලා ඊට පහළ කොටස තමයි වී වපුරලා තියෙන්නේ. ඊට එහා පැත්තේ මාමා ලුණු වගාවක් තමයි කරන්නේ. එයාගෙත් ඒ පහළ කොටස වී වපුරනවා. එතකොට ඊට එහා පැත්තේ ලියදු කීපයේ බණ්ඩක්ක වගාවක් තියෙනවා. ඊටත් එහා පැත්තේ වගාව පතවල මැස්සා. ඒ ඔක්කොමල්ලා ඒ වගාවන් වලින් පහළ කොටස තමයි වී වපුරලා තියෙන්නේ. ගොඩක් හවස් වෙලා මායි බබයි ටිකක් කුඹුරේ ඇවිදින්න ගියා. ඒ වෙල්යායෙන් එන සිසිලස ඉර බැහැගෙන යනකොට තියෙන ලස්සන නෙතට වගේම ගතටත් දැනෙන්නේ අමුතු හැඟීමක්. ඒ කොළ පාට ගොයම් මැද්දෙන් ඇවිදගෙන යනකොට වතුර ගලාගෙන යන සද්දේ කනට ඇහෙනකොට මේ පරිසරය ගැන දැනෙන්නේ තමන්ගෙම කියලා හැඟීමක්. ඒකට මම වගේම බබත් හරි කැමතියි. මේ තියෙන්නේ හෙට ගෙනියන්න තියෙන පොල් ටික. ඒ ටික ඉක්මනට විකුණලා ගෙදර එන්න පුළුවන් වෙයි. දැන් ඉතින් දවස ඉවර කරන්නයි හදන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි එක දිගට වැඩ කරනවා. ඉතින් මේ වෙහෙසට ගතට වගේම හිතටත් නිදහසක් ඕනෙමයි. ඒ තමයි මේ වෙලාව. ඔබට ආදරය කිරීම සතුටේ පළමු රහසයි. ඔබ ජීවිතේ වඩාත් ආදරය කරන පුද්ගලයාට ආදරය කරන්නාක් මෙන් ඔබට ආදරය කරන්න. එහෙනම් ඔයාලා පරිස්සමට ඉන්න. ආයෙත් දවසක ඉක්මනින් හමු වෙමු.